ආයිබෝවන් හැමෝටම. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ gold එහෙමත් නැත්නම් XAUSD මාකට් එකේ අපි ගත්ත සුපිරිම එන්ට්‍රීස් දෙකක් ගැන. මාකට් එක උඩට ගියත් පල්ලෙහාට ගියත් ඒ දෙපැත්තෙන්ම ප්‍රොෆිට් කරන්න පුරුවන් විදිහට හරියටම සෙල් එකකුයි බයි එකකුයි දෙකම RK සිස්ටම් එක පාවිච්චි කරලා කොහොමද කැච් කරේ කියලා අද මම ස්ටෙප් බයි ස්ටෙප් පැහැදිලි කරනවා. වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න ඔයාගේ ට්‍රේඩින් වලට මේක ලොකු උදව්වක් වෙයි. මුලින්ම අපි බලමු අපේ පළවෙනි සෙල් එන්ට්‍රි එක. ඔයාලට පේනවා ඇති මාකට් එක ටික ටික උඩට එනවා. මේ දම්පාට බොක්ස් එක මම මාක් කරලා තියෙන්නේ ඇල්ගොරිතම් එක. හොව්. ඔයාලා බලනවා ඇති මොකද්ද මේ කියන්නේ ඇල්ගොරිතම් එකක් ගැන කියලා. හරි මෙහෙමයි. මේ කිසිම මාකට් මිනිස්සු දාන බයි හෝ සෙල් වලින්ම උඩ පහළ යන්නේ නැහැ. සරලවම කිව්වොත් ඇල්ගොරිතම් එකක් කියන්නේ කලින් ලබා දී ඇති උපදෙස් හා නීති අනුව ස්වයංක්‍රීයව ට්‍රේඩ් සිදු කරන පරිගණක ක්‍රියාවලියක්. ඒක ක්‍රියාත්මක වන ප්‍රධාන ආකාර ටිකක් මම කියන්නම්. මෙම පරිගණක ක්‍රියාවලිය මගින් මිල හා ගනුදෙනු වොලියුම් එහෙවත් නැත්නම් ඕඩර් බුක් එකේ ඇති තොරතුරු හා ෆන්ඩමෙන්ටල් නිවුස් තත්පරයකින් කුඩා කොටසක් ඇතුළත කියවා ඇනලිසිස් කරනවා. ඇල්ගොරිතම් එක නිර්මාණය කරලා තියෙන්නේ යම් විශේෂිත ගණිතමය ආකෘති සහ තාක්ෂණික දර්ශක පදනම් කරගෙන. උදාහරණයක් විදිහට ඒ තමයි ප්‍රයිස් එක යම් විශේෂිත මට්ටමක ඒ කියන්නේ සපෝට් රෙසිස්ටන්ස් වගේ ඒවට ආවට පස්සේ බයි හෝ සෙල් කරන්න වැනි නීති ඇතුළත් කරලා තියෙනවා. දත්ත එම නීතිවලට ගැලපෙන විට එය ස්වයංක්‍රීයව තීරණ ගන්නවා. මිනිසෙකුට කළ නොහැකි වේගයකින් ඒ කියන්නේ මිලි තත්පර ගානකින් ට්‍රේඩ් ඕපන් කිරීම සහ ක්ලෝස් කිරීම මෙමගින් සිදු කරනවා. මේට හයි ෆ්‍රීකවන්සි ට්‍රේඩින් කියලා තමයි කියන්නේ. මෙහිදී ඊට කුඩා මිල වෙනස් වීම වලින් පවා ලාභ ලැබීම කරනවා. විශාල ආයතනික ඇල්ගොරිතම්ස් ඒවට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ඇල්ගොරිතම්ස් එහෙවත් නැත්නම් ස්මාර්ට් මනි මෙම ඇල්ගොරිතම් බොහෝ විට වෙළඳපොලේ වැඩිපුරම ඕඩර්ස් විශේෂයෙන්ම ස්ටොප් ලොසස් පවතින ස්ථාන හොයාගෙන යනවා. මෙම ලික්විඩිටි පූල්ස් වලට ප්‍රයිස් එක අරන් ගිහින් ස්ටොප් හන්ට් කරලා රීටේල් ට්‍රේඩර්ස්ලා ලොස් කරලා ඔවුන්ගේ විශාල ඕඩර් සම්පූර්ණ කර ගැනීම එක් ප්‍රධාන ක්‍රියාවලියක්. මිනිස්සු වගේ හැංගීම් වලට ඇල්ගොරිතම් වහල් නොවන නිසා වෙළඳපොළ කත්වය වෙනස් වුවොත් පාඩුව අවම කර ගැනීමට નિયમિત ස්ථානවලදී ස්වයංක්‍රීයව ස්ටොප් ලොස් ක්‍රියාත්මක කරලා ඔවුන් ආරක්ෂා කරනවා. හරි. මේ දම්පාට බොක්ස් එක මම මාක් කරලා තියෙන්නේ ඒ ඇල්ගොරිතම් එක මගින් ප්‍රයිස් එක හරවන තැන් තමයි. ඒ ගැන අපි RK සිස්ටම් එකේ පැහැදිලිව කියලා දෙනවනේ. ඊට පස්සේ බලන්න ප්‍රතිඵලය කොහොමද කියලා. අපි සෙල් එන්ට්‍රි එක ගත්තට පස්සේ මාකට් එක පහළට එනවා. කිසිම ලොකු ඩ්‍රෝ ඩවුන් එකක් නැතුව කෙලින්ම අපේ ටේක් ප්‍රොෆිට් ලෙවල් එකටම මාකට් එක ආවා. මේක තමයි RK සිස්ටම් එකෙන් අල්ලගන්න පුළුවන් නියම ඇල්ගොරිතම් එන්ට්‍රි එකක් කියන්නේ. සෙල් එකකින් ප්‍රොෆිට් කරලා නිකන් ඉන්න ඕනේ නැහැ. දෙවෙනි අවස්ථාවක් ගන්න පුරුවන්. RK සිස්ටම් එකෙන් පහලින් තියෙන ලික්විඩිටි අරගෙන මාකට් එක ආයෙත්ම බයි පැත්තට හැරෙන තැන අපි හරියටම අඳුරගත්තා. මෙතනදී මේ පහලින් අදින්නේ සෙල් ලික්විඩිටි ගත්ත තැන. දැන් උඩ ලික්විඩිටි තිබෙනවා. මේ පොඩි ඊතලෙන් පෙන්නන්නේ ප්‍රයිස් එක උඩට යන්න හදන්නේ කියන ඉංගිය. එතනින් අපිට තේරුම් ගන්න පුරුවන් දැන් බයි වෙන්න හදන්නේ කියලා. ඒ වගේම ටාගට් එක මේ උඩ කහපාට ඊතලයට ගන්නේ එතන තියෙන ඇල්ගොරිතම් එකෙන් සෙල් වෙන්න ඕනේ ඒකයි. RK සිස්ටම් එකේ විදිහට ලික්විඩිටි පේනවා අපිට බයි පැත්තේ. ඒ නිසා අපි බයි එන්ට්‍රි එක ගන්නවා වුණා. ඒ වගේම සම්පූර්ණ ටාගට් එක තියෙන තැන බලන්නකෝ. කහපාට ඊතලයේ ඇන්දේ ඇල්ගොරිතම් එකටමයි. ඒකෙනුත් සෙල් එන්ට්‍රි එකක් ගන්න පුරුවන්.
පේනවා නේද ඉතින් සෙල් වුණා. මෙන්න මේකයි සිස්ටම් එකේ තියෙන බලය. සෙල් එකෙන් පහළට ආව මාකට් එක අපි බයි එන්ට්‍රි එක ගත්ත තැන ඉඳන් ආයෙත්ම උඩට ගිහින් අපේ ටාගට් එක හිට් කරා. එකම මාකට් එකේ එන්ට්‍රීස් දෙකම අපි සාර්ථකව අල්ලගත්තා. මාකට් එකේ ට්‍රෙන්ඩ් එක මොකක් වුණත් හරියටම ඇල්ගොරිතම් ලෙවල්ස් අඳුරගෙන ලික්විඩිටි එක ට්‍රේඩ් කරනවා නම් මේ වගේ එන්ට්‍රීස් ගන්න අමාරු නැහැ. විශේෂයෙන්ම RKA සිස්ටම් එකත් එක්ක ට්‍රේඩ් කරද්දී ඔයාගේ ඇකියුරසි එක ගොඩක් වැඩි කරගන්න පුරුවා. මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Telegram community එකට එකතු වෙලා නැත්නම් පල්ලෙහාට description එකේ තියෙන link එකෙන් group එකට join වෙන්න. තවත් මේ වගේම trading වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් CAD JPY chart එකේ 1 minute time frame එකේ තව algorithm entry එකක් බලන්න live market එක speed කරලා දාන්නම්. ඒකත් බලලම වීඩියෝ එක නවත්තන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්.